ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ස්ලෝ පරිගණකයක් ස්පීඩ් අප් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම යන්න ඕන this PC එකට. this PC එකට ගිහිල්ලා ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන ඔයා Windows එක install කරලා තියෙන disk එකට ගිහිල්ලා properties එකට යනවා. ඊට පස්සේ tools ගිහිල්ලා error checking එක check කරගන්න ඕනේ. ස්කෑන් රා කියලා ස්කෑන් කරගන්න. මේක දැන් විනාඩි 4ක් විතර යනවා කියලා තමයි කියන්නේ. Your drive was successfully scanned. හරිද? දැන් මේක ස්කෑන් වුණා. ඊට පස්සේ මේක ක්ලෝස් කරලා මෙතන තියෙන optimize and refractment drive. ඊට පස්සේ ඒකට ගිහිල්ලා optimize කරගන්න ඕනේ. ඉතින් advanced view එකට ගිහිල්ලා අපේ Windows එක optimize කරගන්න. ඊට පස්සේ මෙතනින් analyze වෙනවා. ඊට පස්සේ local disk D එකට ගිහිල්ලා advanced view click කරලා optimize කරනවා. ඉතින් ඊළඟ එකත් එහෙම තමයි optimize කරන්න තියෙන්නේ. optimize කරන්නේ. ඊට පස්සේ ඔක්කොම ඒ තුනම optimize වෙලා තියෙන්නේ. last analyze date එක පෙන්නනවා මෙතන 2025 3:20. හරිද? අද දිනේ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ close කරගන්නවා. හරිද? දැන් ඔයාගේ පරිගණකයේ ස්පීඩ් අප් වෙලා තියෙන්නේ. තව ක්‍රමයක් තියෙනවා මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඔයා යන්න ඕනේ මුලින්ම task manager එකට. task manager එකට ගිහිල්ලා මෙතන තියෙන startup app කියලා. startup app එකට ගිහිල්ලා ඔයාට වැඩක් නැති app තියෙනවා නම් දැන් මගේ English dictionary කියලා තියෙනවා මේකේ enable වෙලා තියෙනවා. ඒව අපි disable කරගන්නවා. ඒ කියන්නේ වැඩක් නැති app ටික අපි disable කරගන්න ඕනේ. LinkedIn තියෙනවා ඒක disable. මෙහෙම disable කරගන්නවා. disable කරුවාම ඔයාගේ පරිගණකය ස්පීඩ් අප් වෙනවා. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මොකක් හරි ඉගෙන ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න. ඉතින් ආයෙත් වෙන දවසක ඉක්මනට හම්බ වෙමු.